ටාටා IPL 2025 තරඟාවලියේ සිව්වන තරඟය දිල්ලි කැපිටල්ස් සහ ලක්නෝ සුපර් ජයන්ට්ස් අතර තරඟය ඊයේ රාත්‍රියේදී දිල්ලියේදී අවසන් වුණේ තියුණු තරඟයකින් අනතුරුව පළමු තරඟයේ ජය දිල්ලි කණ්ඩායමට අත්පත් කර දෙමින් කාසිය වාසිය ලබාගත් දිල්ලි නායකයා මුලින් පන්දුවට පහර දීමට ලක්නෝ කණ්ඩායමට ආරාධනා කරනවා. ආරම්භයේ පටන් දිල්ලි පන්දුයවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාර දියත් කරමින් ලකුණු පුවරුව පන්දුවාර 20 අවසානයේ 209ක් බවට පත් කර ගැනීමට ලක්නෝ පිටිකරුවන් සමත් වෙනවා. දිල්ලි මුල්පිල පිටිකරුවන් ආරම්භයේදී ලක්නෝ පන්දුයවන්නන්ගේ ආධිපත්‍යයට නතු වුණත් ආයුතෝ ශර්මාගේ අනුකම්පා විරහිත ප්‍රතිප්‍රහාරය හමුවේ අවසන් පන්දුවාරයේදී එල්ල කරන ලද දෙවන්ත 6 පහර සමගින් දිල්ලි කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙනවා. ඉම්පැක්ට් ප්ලේයර් වශයෙන් අවසන් මොහොතේ කණ්ඩායමට පැමිණ තරගයේ දිල්ලි කණ්ඩායමට හැර වූ ආයුතෝ ශර්මාගේ මෙන්ට වශයෙන් කටයුතු කළ ශිඛ ධවන්ට තරගයෙන් පසුව ආයුතෝ ශර්මා සුබපතන අයුරු දැක්වෙන වීඩියෝයක් මේ වෙනට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතිනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.